හරි. මට කියන්න වස්තුව දෙන්නේ කවුද? දෙවියන් වහන්සේ. ඒතර ඔයගොල්ලෝ හිතනවා වස්තුව ඔයගොල්ලන් නිකන් දෙන්නේ නැති කියලා දෙවියන් වහන්සේ. හේතුවක් නැතුව? ඔයගොල්ලන්ගේ වස්තුවල දෙවියන් වහන්සේගේ හේතුවක් තියෙනවා. දෙන්න හේතුවක්. ඇයි දෙන්නේ? ඇයි මගේ අතට මේ මුදල් එන්නේ? ඇයි? වැඩේ තියෙන්නේ මේ දේවල් ඔයගොල්ලෝ දැනගත්තොත් දෙවියන් වහන්සේගේ ප්ලෑන් එකට අනුව කරන්න ඔයගොල්ලන්ගේ ජීවිතේ බේරෙනවා. අපි බලමු 1 ලේකම් 15:13 ඉක්මනින්. 1 ලේකම් 15:13. right 15:13 13 පළමු වතාවේදී ඒක ගෙන ආය ඔබ සම නොවූ බැවින් අපේ දෙවි වූ ස්වාමීන් වහන්සේ අපට පහර දුන්සේක. මේ ඇවිල්ලා ගිවිසුම් කරඬුව දාවිද් ජෙරුසලමට ගේන්න උත්සාහ කරපු එක. right ඒ උත්සාහ කරපු එක. එතකොට ගිවිසුම් කරඬුව පළවෙනි පාර දාවිද් ගෙනාවේ හොඳ කරත්තයක් බලලා කරත්තේ තියාගෙන තමයි ආවේ. කරත්තේ තියාගෙන එනකොට ඒක පෙරලෙන්න ගිහිල්ලා බලා ගන්න හිටපු මිනිස්සු දෙන්නෙක් ඒක ඇල්ලුවා මැරිලා වැටෙන දෙන්නවා. ඒක රත තිබ්බ ගමන්. එතකොට තමයි දාවිද් දැනගත්තේ දෙවියන් වහන්සේ කේන්තියෙන් ඉන්නේ කියලා. එතකන් දැනගෙන හිටියේ නැහැ. ඊළඟට දාවිද් මොකද කරේ? ඒ ගිවිසුම් කරඬුව ළඟ තියෙන ගෙදරක තිබ්බා. ඒ ගිවිසුම් කරඬුව ඒ ගෙදර තිබ්බ නිසා ඒ ගෙදර සඵලවත් වුණා. පොහොසත් වුණා. ඊළඟට දාවිද් බැලුවා වචනෙන් අභියෝගයක් ආවම බලන්න වචනේ. දාවිද් කරේ ඒක. ඔයගලන්ට අභියෝගයක් ආවම ගොඩක් වෙලාවට කිතුනෝ බලන්නේ භෞතිකව පේන දේ දිහා. ඒක බලලා තමයි ඩිසිෂන්ස් ගන්න, තීරණ ගන්න. ඔයගොල්ලෝ දන්නේ ඒක ඇත්තටම ඇත්ත නෙමෙයි. මොකද ඔයගලන්ට භෞතික පේන දේ නෙවෙයි ඇත්ත. ඒකට පිටිපස්සේ තියෙන දේ ඇත්ත. අභියෝගයකදී ඒකට පිටිපස්සේ තියෙන දේ ඇත්ත. භෞතිකව පේන දේ නෙවෙයි. ඒක නෙවෙයි ඇත්ත. ඒකයි දෙවියන් වහන්සේ අපිට කියලා තින්න දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය අපිට උගන්වලා තියෙන්නේ හැමදේම අපිට ආත්මිකව විසඳන්න පටන් ගන්න ඉස්සෙල්ලම. ඒ නිසා තමයි මේ ලෝකේ යන විදියට එරෙහිව ඒ යන එකට විරුද්ධව අපි යාඥා කරන්නේ. අපි කතා කරන්නේ. හalleluya. හalleluya. එතකොට මෙතන තියෙන්නේ මේ දේ ගැන. පළමු වතාවේදී ඒක ගෙන ආය ඔබ සැම නොවු බැවින් දාවිද් කියනවා පූජකයන්ට. අපේ දෙව් ස්වාමීන් වහන්සේ අපිට පාර දුන්නා. මක්නිසාද නියෝගය ලෙස අපි උන්වහන්සේ නොසෙව්වමු යයි කිව්වේ. ඒ කියන්නේ නියෝගයක් තියෙනවා. ඒ කියන්නේ ප්ලෑන් එකක් තියෙනවා. ඒ කියන්නේ සලස්මක් තියෙනවා. හalleluya. පීනන්න විදියක් තියෙනවා. වතුර බැස්සම වෙන විදියකට පීනන්න ගියොත් ගිලෙනවා. සලස්මක් තියෙනවා. සලස්මක්. වැඩේ තියෙන එක දාවිද් දැනගන්නකොට ලොකු අපරාධයක් වෙලා ඉවරයි. දෙන්නෙක්ගේ ජීවිත නැති වෙලා ඉවරයි. පස්සේ දාවිද් අඳුනගත්තේ වැරද්ද මොකද්ද කියලා. වැරද්ද මොකද්ද? ගිවිසුම් කරඬුව ගෙනියන්න ඕනේ කරත්තේ නෙවෙයි පූජකයන්ගේ කරේ. ඒක තමයි දෙවියන් වහන්සේ කියලා තියෙන විදිය. කල්පනා කරලා බලන්න මම මේවා කියන්නේ කල්පනා කරලා බලන්න ඔයගොල්ලෝ දෙවියන් වහන්සේගේ ප්ලෑන් එකටද ඔයගොල්ලන්ගේ පර්පස් එක අරමුණ ගෙනියන්නේ.